අපි මේ සතිත් පටන් ගත්ත අපේ කැමරා රිවිව් එක. අද අපි කරන්න යන්නේ පොඩ්ඩක් පොඩි වෙනස් දෙයක්. අපි අද බලන්න යන්නේ වැඩියෙන්ම රස පැකට් බයිට්ද නැත්නම් ලූස් බයිට්ද? අද කරන්න යන රිවිව් එක මගේ දකුණු පැත්තේ තියෙනවා පැකට් බයිට් එක. ඔය වම් පැත්තේ තියෙනවා මම ලූස් ගත්ත බයිට් එක. සාමාන්‍යයෙන් මේක රුපියල් 20 මේ රුපියල් 20ක විතර තියෙන බයිට්. මෙතන රුපියල් 5ක්. අනංග වලින් ගත්තොත් මේක ලාභයි. මේක ලාභයි ටික. බලමු අපි මේ දෙකෙන් වැඩියෙන් බලහා පැකට් බයිට්ද ලූස් බයිට්ද කියලා. මම මුලින්ම පැකට් බයිට් එක කඩන්න නැතුව ලූස් බයිට් එක ගන්නම්. ලූස් බයිට් එකයි මුලින්ම කාලා බලමු එකේ කොහමද රස කියලා. මම ගාව දින ලූස් බයිට්. මම ලූස් බයිට් වලින් දැන් මුලින්ම කනවා. ලූස් බයිට් වලින් කාලා බලමු. සාමාන්‍ය බයිට් ගැන කියන්න ඕනේ බයිට් මොනවා කෑවත් රහයි මේක දාලා තිනවා නම් මොනවද කියලා මම දන්නේ නැහැ. දැන් බලමු පැකට් බයිට් එක කොහොමද කියලා. කලින් වීඩියෝ වල කියලා තිබ්බා කටවදාන් යන්න කියලා මේ ඊළඟ එකේ රස බලන්න කලින්. අපි ඒ කටවදාන්නේ කම්මැලි. මේකෙන්ම කරලා බලමු කොහොමද රහ කියලා. පැකට් බයිට් එක ටිකක් දාගන්නවා මම. පැකට් බයිට් එක ටිකක් දාගත්තා. කාලා බලමු කොහොමද ඒ රහ කියලා. පැකට් බයිට් එක රායි ලූස් වලට වඩා වෙනස මොකක්ද කියලා නම් දන්නේ නැහැ. කොහමයි පැකට් බයිට් එක රායි දැනනවා හොඳට ලූස් බයිට් වලට වඩා. ඔයගොල්ලන් කාලා බලන්න කොහමද කියලා ඔයගලන්ට වෙනස කොහමද දැනෙන්නේ කියලා. ඕක තමයි පැකට් බයිට් වලයි ලූස් බයිට් වලයි වෙනස. විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් බයිට් පැකට් එක අපි බයිට්ස් වලට වඩා අර වටේ තියෙන ලුණු ටික බිස්කුට් ටික කන්න වඩා ආසයි. ඇඟිල්ල දාලා ගාලා කනවා. ඒ සාමාන්‍යයෙන් කාගෙත් පුරුද්ද මගේ තාම පුරුද්ද තියෙනවා. බයිට් පැකට් එකේ තියෙන බයිට්ස් වලට වඩා අර අන්තිමට තුරුණු කුඩු ටික කන්න කවුරුත් ආසයි. සාමාන්‍යයෙන් ඔක තමයි ඉතින් බයිට් වල වෙනස. එක එක බයිට් එක එක රා එක එක කටි එක එක විදිහට රස දෙන්නේ. ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකේ දාන්න කොහොමද කියලා. ඔයගොල්ලන් කාලා දෙන බයිට් එක ගන්න. ඒක. මම ඊළඟට කරන්න ඕනේ කැමරා රිවිව් එක. ඔයගොල්ලන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන් හොඳ එකක් දාලා තිබ්බොත් හොඳ කැමරා රිවිව් එකක් කරන්න කියලා. මම ඉතින් ඒකත් තෝරගෙන අනිවාර්යෙන් ඒ කමෙන්ට් එකේ දාපු එක ක්‍රෙඩිට් එක දීලා මම කැමරා රිවිව් එක කරනවා.